ඔකේ යාළුවා නම් ටිකක් අමුතු ඩයල් එකක් වගේ. මම කියද්දි මට chat එකක් දාන්න හිතනවා බං. ඌ තාම බයේ ඉන්නේ උඹ නම කියන්නේ. මොකද කියන්නේ මල්ලා? මට මගේ පාඩුවේ නැති බහුත්තියේ අද මාත් එක ඩිනර් අවුට් එකට යනවා. එන්නත්. දෙන දෙයියෝ ගෙදරටම ගෙනල්ලා දෙනවා කියන්නේ මොකට? නේ මට ඔය කොල්ල වීඩියෝ නෑ බං. අයියෝ බං. ඌ එකපාර කාල් මංගාවට ඌගේ ජීවිතේ හිමතලකට ආපු ෆස්ට් ටයිම් ලු. හරිද? මටම වෙලා වෙනවා බොහොම බය වෙවුරු පිටේ. පව් යකෝ. පව්ද? කොල්ලා පොඩු කාරේ ගිහින් දැනගත්තෙන් පස්සේ මම ඉතින් උට පොඩි ආතල් එකක් දුන්නා. මේ කොල්ල කෝඩුකාරය වුණාට උගේ වැඩ හොඳයි. නොහොඳක්ද බං? අහපන්කෝ. ඇඳුම් ටික ගලවලා චූටක් විතර අල්ලන කොටමුට ගියා. මේ මං ගාවටත් කැම්පස් කොල්ල ඇවිල්ලා දෙනවා. හැබැයි උන්නම් ඔහම නෑ බං. මූ මේ ගෙදර හුරතලයට ඇති කරන එකෙද්ද කොහෙද? පේන්නේ රතියක බදාගෙන එම්මි කියාගෙන ඉන්න හැටි. හැබැයි අර ඔකේ යාළුවා නම් ටිකක් අමුතු ඩයල් එකක් වගේ. මේ බොහොම කියද්දි මට chat එකක් දාන්න හිතනවා බං. ඉතින් දාපන්. තව සතියක් ඉන්නවනේ. දාලා තාත්තලයක් ගමු. මේ කාම්බරියස්සේ හැංගිලා ඉඳන් අපිත් එක්ක බුදිය ගත්තේ බ්ලැක්මේල් කරන එක නෙමෙයි බං ජීවිතේ. අපටත් කියලා පොඩි ආතල්ලයක් තියෙන්න එපායි බං. කොහොම ඉතින් තානිය නෑනේ මේ ආතල්ලෙක් ගන්න. ඒක අර නිලේ පස්සේ වැටලා බං. FB live එකකින් අර බුදිය ගත්තේ උන්ගේ නම් කියන වැඩෙත් මං හිතන්නේ අර නිලියාගේ අයිඩියා එකක් බං. දැන් එතකොට ඒකිට උඹටයි මටයි වැඩි ඔය නිලිය කියන දේ ලොකුයි නේ? සාරමේ. හැබැයි ඔහොම ගියව කොයි වෙලාවක හරි ඕක යන ගන්නවා. ඉතින් ඊට පස්සේ උන් අපිට කරන්න දෙයක් නැහැ. ඒක නිසා අපිටත් දැනගන්න වෙයි කියලා මම මේ බයේ ඉන්නේ බං. ඔබ බය නැතුව ඉඳපන්කෝ. තව සතියක් යද්දී කොම් ප්‍රශ්න විසඳලා තියෙනවා. ආයි කීයටද දාන්නේ ලයිව් එක? 12ට එනවා කිව්වේ. ලන්ච් ටයිම් එකනේ. ඒ වෙලාවට සෑහෙන සෙට් එකක් ලයිව් බලනවා. කාවද 12ට එළියට දාන්නේ? මට වද දීපු තිරසන්නු එක එක එළියට දානවා. 12ට එළියට එන වාසනාවන්තයා කවුද? දෙනුවන් සපරබන්දු. ඒ කවුද බං ඒ? ප්‍රින්සිපල් කෙනෙක්. ඒ ඇවිල්ලා හිටියත් ඌ ඉස්කෝලේ යනවා වගේ. වේවල විතරයි අඩු. මොන කරුමයක්ද මන්දා. ඌ එන හැම දවසකම සෙට් උනේ මාව. පුදුම වදයක් දුන්නා. ඔබව දන ගස්සලා තිබ්බද? තන ගෑවා බඩ ගෑවා කරන් තියෙන හැමදේම කළා. උඹලට වද දිනකොට අයිය වල මොනිකට කම්ප්ලේන්ට් කරන්නේ නැත්තේ? අපි කියනවා බිනු. හේකිට ඒ වෑම් වැඩක් නැහැ. කස්ටමර්ස්ලා ඉල්ලන සර්විස් එක දීපියව කියලා විතරයි ඒ ගෑණි අපිට කියන්නේ. පුදුම ගෑණිය. ගෑණියන්නේ මේකේ බැල්ලියක්. හොකිගෙන් පලි ගන්නකම් මට නිින්ද යන්නේ. මුතුවෙන් පලි ගන්න දෙයක් නෑ ටානියා. උඹ ඔය කරන වැඩේ ඒකක දැනට මෙලෝ මිනිහෙක් කියන එක. මට දීපු වදවල හැටියට ඔකේ බැල්ලියක් වගේ පාරේ ඇදගෙන ගියත් මගේ හිතට සැනසීමක් නෑ. සත්‍යප්පි. ඌ තාම බයේ ඉන්නේ උඹ නම කියන්නේ. ඔන්න කියලා දාන්නම් එයාගේ නම. තව විඳවන්න දීලා කියලා. මල්ලා. කො අම්මි? අම්මි කඩේ ගියා. මේ තමසල මොනවදලෝ මෙහි කරන්නේ? ඔයාව බලන්න ආවේ. ඇයි ආස නැහැ? අනේ මේ මෙහි වද නොදී යනවකෝ. අපේ අම්මිලා හැම දැනගත්තොත් මම තමසල ගාවට ගියා කියලා. ඔක්කොම ඉවරයි. මොකද වෙන්නේ? ඉතින් අම්මිත් දැනගන්න එපා යාගේ පුතාට තියෙන මේ ඉටිපන්දම් හඳුන්කුරු නෙවෙයි කියලා. අනේ මේ එයා ඒක දන්නවා. එයා ඒක දන්නව උනට කොල්ලට කලින් යනවා කියලා දන්නේ නෑනේ. කෑ ගහන්න එපානේ. අරුටත් ඇහි. කවුද? සුදේෂ්ද? ඔව්. ඉතින් යාළුවා දැනගන්න එපා මෙයාගේ හැටි. මේ තාමර ලෙඩේ හොඳ නැන්ද? නෑ
දැන් එහෙම එකක් නැහැ. එදායි ටෙන්ෂන් එකට හිමුනේ. ආයෙත් බලමුද ටෙන්ෂන්ද කියලා. අනේ අක්කේ මේ සෙල්ලම් කරන්න නම් හදන්න එපා. මේක මගේ ගෙදර. අපි නම් ඉතින් ඕන තැනක ඕන සෙල්ලමකට ලෑස්ති. ගෙදරද කාමරේද බීච් එකද පූල් එකද කැලේද කාර් එකද ඔය ඕන තැනක සෙල්ලමකට ලෑස්ති. නේ? මොකද කියන්නේ මල්ලා? මට මගේ පාඩුවේ නැති බහුත්තියේ ඔය අපි ඉන්නේ කොහොමද පුතෝ? රැන්ඩියත් ෆුල් ආතල් එකක් අරගෙන වගේ. කෙතරින් එළියට ගියත් උඩ පැන. හැබැයි සොහානි නම් ටිකක් අවුලෙන් වගේ හිටියේ. නෑ. එහෙම වෙන්න බෑ. නැත්තේ නෑ. ඒ කෙල්ල මට හරියට මූණ පෙන්නුවෙත් නෑ. ඒ ලැජ්ජාවට වෙන්නේ නැති. මාර ලැජ්ජාවක් නේක. ඒ සුහානිගේ හැටි. ලැජ්ජාව වැඩි හින්දා වෙන්නේ නැති උන් දෙන්න ඇඳේ පොලුත් කඩාගෙන දගල්ලා තියෙන්නේ. දැන් කාලේ ඉවරලා ඒකත් හදන්න ඕනේ. නැත්තම් අපි දෙන්නට වෙන්නේ කොන්ද කඩා ගන්න. පොළු හදන්න නෙමෙයි අරෝෂ්. අර ඇඳට මෙට්ටයක් ගන්න. ඒකේ නිදියන්න බෑ කොන්දරෙදෙමු. ගම්මු. ට්‍රිපල් ලේයර් මෙට්ටයක්ම ගම්මු. එක ගානකොට දෙක වදිනවනේ. එහෙම වැදුනොත් තමයි. ඇත්තද නංගි? එහෙමද හිතාගෙන ඉන්නේ? කාලේ ඉවර වෙලා බලමුකෝ. සර් බැලුවොත් නැත්තම් ෆෝන් එකේ නේ. ලස්සන කෙල්ලන්ගේ රීල්ස් බල හිටියේ. අනේ සර් ප්‍රොෆෙසර් කෙනෙක් කියන කතාවත් ඔය කිව්වේ. ප්‍රොෆෙසර්ලා තමයි මේ කතාව හරියටම කියන්නේ. අනේ සර් තාම සිකුරාදා ලෙක්චර් එක කැන්සල් කරලා නෑනේ. මම උඹට පුරුදුනේ නැහැ නේ නවත්තනවා කියලා. අනේ ප්ලීස් සර් ලෙක්චර් එක කැන්සල් කරන්නකෝ. දැන් උඹ ප්ලීස් එකට අනුකම්පා හිතලා මම ලෙක්චර් එක නවත්තයි කියලා හිතනවාද? සර් අපිට හිතවත් නිසා මම බැච් එකේ හැමෝටම කිව්වා සිකුරාදා ට්‍රිප් එක දාගන්න කියලා. දැන් ඉතින් සර් ලෙක්චර් එක කළොත් එහෙම වැඩේ යාල වෙනවා. එහෙම වුණොත් මම බැච් එකටම නෝන්ඩි වෙනවා සර්. මම මොනව කරනවද ඒකට? සර්ට තමයි පුළුවන් මාව නෝන්ඩි වෙන එකෙන් බේරගන්න. හරි. මම බෝ නෝන්ඩියෙන් බේරගත්ත කියමුකෝ. මට මොනවද ලැබෙන්නේ? සර් සතුටු නැද්ද? සර්ට හිතවත් ළමයි නෝන්ඩි වෙන එකෙන් බේරගත්තම? සර් ඉස්සරහට ආපු මුල් කාලේ එහෙම සතුටු වුණා. දැන් එහෙම සතුටු වෙන්නේ නැහැ. අනේ සර් කොහොම හරි වැඩේ කරලා දෙන්නකෝ. හරි. වැඩේ කරලා දෙන්නම් කොහොම හරි. හැබැයි කොන්දේසි වලට යටත්. මොනවද කොන්දේසි? අද මාත් එක්ක ඩිනර් අවුට් එකට යන්න. ඒක තමයි පළවෙනි කොන්දේසිය. තින්දි කියන්නේ අනිත් ඒවා. කංගයි. එන්නම් සර්. good girl. සිකුරාදා නම් ඔය වැඩේ කරගන්න වෙන්නේ නැහැ බා. ඔය රූපසේ යනම් කීරත් වෙච්ච එක නවත්තන්න. මීනුගේ මන බැලලා ඉන්න. ඒකේ කොහොම හරි ඕක නවත්තනවා. වෙන චෙක් ලෙච් එකක් නම් මීනුට ඉන්නා වෙලා ඇඟ කරකවලා නවත්තන්න පුළුවන්.
හැබැයි මුගියම කරන්න බෑ බං. මූහෙන සිම්බාලුවා ඩිපාර්ට්මන්ට් එකට ගන්නෙම කෙල්ලෝ. අවුරුදු 20කින් කිසිම ටියුටර් කෙනෙක් විදියට කොල්ලෙක් කරන්නේ. කෙල්ලෝ නලවලා කියන ඕනේ දෙයක්ම අහනවලු බං. නලවලා කියන ඒවා කරලා පස්සේ වන්දි ගවන්න වෙයිද දන්නේ නැහැ. මීනු කපටි. ඒකි ගානට දෙනවා වගේ ඉඳලා වැඩි කරගනි. බෝධියක් ඉන්නවා වගේ. අඩෝ මේ කැඩි කතා කියන්න බා. මීනු ආව තියන් ඉන්නේ නෑ. මම තමයි මීනුව තියන් ඉන්නේ. හායි. හායි. කොහොනේ ඇක්ටර්ස්? මම තමයි. මාව දන්නවද? ඔයා දැන් ලංකාවම දන්නවා අක්කේ. ඔයාටත් මෙයාට කියලා නම කියව ගන්න ඕනේද? අඩෝ උඹට තිබුණා මට කියන්න සෝවානි ගැන අදහසක් තියෙනවා කියලා. මට එහෙම ලව් කරන අදහසක් නෑ බං. කහන අදහසක් විතරයි තිබුණේ. එහෙනම් බ්‍රැන්ඩි කිව්වේ ඔයා මුලින් අකමැති වුණාට පස්සේ කැමැත්ත හිටියා කියලා. මගේ ගෑණිත් මේ දවස් ටිකේ ෆෝම් එකේ ඉන්නේ. හොඳ මෙට්ටයක් ගත්තොත් තව ෆෝම් කරලා ගන්න පුළුවන්.